හොඳයි මිත්‍රයනි ආයුබෝවන්. මම ඔබට කැලයක් සුරපුරයක් කිරීමේ අදිෂ්ඨානයෙන් යුක්තව තමයි මේ ආරම්භ කරන්නේ මේ මගේ වත්ත. ඉතින් මේ වත්ත කියන්නේ අක්කර දෙකමාරක් පවා පුරා පිහිටලා දින වත්තක් තමයි අක්කර දෙකමාරක් පුරා මේක ඉතින් තාම පටන් ගත්ත මොහොතක තියෙන්නේ. මේක පොඩි පොඩි වැඩ කීපයක් කරලා තියෙනවා. මේ ඔබට පේන්නේ මගේ වත්තට ආසන්නයෙන් තියෙන කුඹුරාය. ඉතින් බොහෝ ප්‍රශ්න කරදර මැද්දේ තමයි මේ පටන් ගන්න කලයක් සුරපුරයක් කිරීමට උත්සාහය දරමින් සිටින්නේ. ඉතින් මට ඔබගේ මම බලන ප්‍රේක්ෂකයනි ඔබගේ ප්‍රතිචාරය ඉතා වැදගත් වෙනවා මේ මොහොතේ. ඒ වගේම ඔබ මේ channel එක පටන් ගන්න මගේ අලුත්ම channel එකක් මේ පටන් අරන් තියෙන්නේ. ඔබ subscribe කරලා පටන් ගන්න මේක මට ඔබ සහයෝගය ලබා දෙන්න. මේ ඔබ ලබා දෙන සහයෝගය ඔබට ඉතා සුළු දෙයක් වුණත් ඔබගේ බටන් එක එහා පැත්තේ subscribe බටන් එක ඔබේ ඔබන එක ඔබට සුළු දෙයක් වුණත් ඒක මට මහා ලොකු අස්සසිල්ලක් වෙනවා මේ වෙලාවේ. subscribers 1000ක් අවශ්‍ය කරන මේක channel එක පවත්වාගෙන යන්න. ඉතින් අපි බලමු ඉදිරි කාලයේදී ඔබට ඔබගේ කමෙන්ට්ස් අනිවාර්යයෙන් ඉදිරිපත් කරන්න. ඔබේ කමෙන්ට්ස් මත තමයි මට මේ channel එක ඉදිරියට පවත්වාගෙන යන්න හැකියාව ලැබෙන්නේ සහ මගේ මේ කාර්යයන් වල රුකුලක් වෙන ඔබ කියන ඉතින් මම ඉත අගය කොට සලකන ඔබගේ කමෙන්ට්ස් මේ ලබා දෙන එක. ඉතින් බලමු අපි මේ ආරම්භ කරලා තියෙන මගේ අක්කර දෙකමාරක් වෙන වතුආය තමයි ඔබ මේ දකින්නේ. කිසිම කෙනෙකුගේ උදව්වක් උපකාරයක් නැමැති තමයි මිල දෙගෙන ඕනෑම මිනිහෙකුට පුළුවන් තැනකට ඉහළට එන්න. අපි උත්සාහ කරන මිනිහ තියෙන මොහොතක්. ඉතින් මේ මම මේකේ පොල් වලවල් ටිකක් දාලා තියෙනවා. මේ කුෂ්ඨකර්මයේ ලබාගත් උපදෙස් මත තමයි මේ දාලා දැනට වතුර පිරලා තියෙන්නේ. මොකද පොල් පැල ගැනීමේ පොඩි ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. ඒක ලබාගත් තැනින් අපි ඒක හිතමින් බලාපොරොත්තු වෙනවා. නමුත් මේ අත්තේ අපි යොදලා තියෙනවා පුවක් හදලා තියෙනවා. මම පොඩි ඉදිරියේදී පෙන්නන්නම්. ඒ වගේම ලිඳක් කපලා තියෙනවා. අපි ඒක ඇත්තම අර විශේෂයෙන්ම කියන්න මේ ලිඳ බැලුවා අපේ මිස් කෙනෙක් බලලා තියෙන්නේ. නමුත් ඇය කිව්වා හරියටම ගොඩ ඉඳන්මුකෝ අඩි 10ක් යනකොට මේකේ වතුර තියෙනවා කියලා. පොල් ගෙඩියක් සහ පොල් කූරකින් තමයි මම හිතා දෙගිඩියාවෙන් තමයි හිතේ ඇත්ත මේ ශාස්ත්‍රය සම්බන්ධයෙන්. ඉතින් නමුත් ඊටාම නිවැරදි විදියට තමයි මට කියලා දුන්නා. හරියටම අඩි 10ක් යනකොට වතුර තිබුණා. ඉතින් මට ඔබටත් මේ අවස්ථාවක් තියෙනවා නම් ලිඳක් බලා ගන්න අය සම්බන්ධ කර දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි මේ විවිධ භෝගයන් සඳහා ඉදිරියේ යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ වත්තේ තියෙන වගා කිරීම සඳහා ඉතින් මම එස්නා උපදෙස් ලබා ගැනීමෙන් තිබෙනවා කුෂ්ඨකර්ම දෙපාර්තමේන්තුවේ. ඉතින් ඒවා හිතවගෙන යද්දී අපිට ඇතුළේ ගැටලු සහ බාධා සමග සංවාදයක් යොදමින් ඉදිරියට පවත්වාගෙන මේ අවස්ථාවක් තියෙනවා. ඉතින් මම නැවතත් ඔබට නැවත මතක් කරමින් සිටින්නේ ඔබ තවමත් subscribe button එක ඔබලා සහයෝගය ලබා දීලා නැත්නම් මේ මොහොතේ ඔය subscribe button එක ඔබලා මට සහයෝගයක් ලබා දෙන්න. මොකද මේ channel එක පවත්වාගෙන මේ ආරම්භක අවස්ථාවේ සිටින නිසා සමහරවිට මේ වීඩියෝ එකේ පවතින අඩුපාඩුකම් ලොහුණුකම් තියෙනවා නම් ඔබ දකිනවා නම් කළ යුතු දෙයක් තියෙනවා නම් ඒ උපදෙස් මට ලබා දෙන්න. ඔය ඇත්ත අගේ කොට සලකනවා. ඉතින් බලන්න යමු ඉස්සෙල්ලාම මේක දැන් කැලයක් බඩපත් වෙලා තියෙන මේ බිම අපි කෙසේද ඉදිරියේදී සුරපුරයක් එහෙම නැත්නම් මූල්‍යමය වශයෙන් ස්ථාවරතාවයකට පත් කරගන්නට කෙසේ උත්සාහ කළ යුතුද යන්න මම අපේ අනාගතයේ ඉදිරියේදී බොහොම මට හැකියාව ලැබෙයි. මම හිතනවා ඉදිරි මාස කීපය තුළදී ඔබට පෙන්වන්න. නමුත් ඔබට ආරම්භක මොහොතේදී මම පෙන්වන්නේ මේ දැන් සැබෑ තත්ත්වය. ඉතින් බලමු අපි මේම හැබලින්දම ඔබට පෙන්වන්නම්. ඇයි තා නිවැරදි ආකාරයට ලබා දීලා තියෙන. ඒ වගේම මම මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා පුවක් පැල 250ක් සිටවීම. ඉතින් මම මේක මේ ඔබ දකින්නේ මන්රම් කුඹුරාය. ඒ වගේම වත්තා. ඉතින් අපි මේ ඉදිරියේ සිදුවන වගා කටයුතු සම්බන්ධයෙන් අපේ දැනුම සහ ඔබගේ දැනුම ලබා ගැනීමෙන් ඉදිරියට යාම තමයි අපේක්ෂා කරන්නේ. සහ මම ඉදිරියට බලාපොරොත්තු වෙනවා විවිධ මාධ්‍යයන් යටතේ විවිධ මාතෘකා යටතේ බස් සමග සාකච්ඡා කරන්න අපිට පුළුවන්කම ලැබෙවි. විවිධ මාතෘකා යටතේ ලබා ගන්න සාකච්ඡා කරන අපි යම් බලන්න අපේ ලිඳ කොහොමද අපි කපලා තියෙන්නේ කියලා බය මොහොත දක්වාම රැගෙන යන්න. ඉතින් මම නැවතත් මතක් කරනවා මේ මොහොතේදී subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න අඩලුඩුකම් ඔබට ප්‍රකාශ කරන්න. ඒක ඉතා වැදගත් වෙනවා අපිට ඉදිරියේදී. ආරම්භක මොහොතක් ඊට අපි ශ්‍රී ලාංකේයන් හැටියට මිනිහෙකුට අත් දෙන්නට ඉදිරියට යන්නට පුරුදු පුහුණුව කොටස. ඉතින් ඔබ මේ නරඹන මොහොතේදී ලබා දෙන්න. මේ තමයි ඔබ දකින ලිඳ.
මේවට වලක් විතරයි තියෙන කපලා තියෙන්නේ. මේක ඉතරම ගොඩ සිට තමයි ආකි ප්‍රකාශ කළේ. අඩි 10ක් යනකොට වතුර තියෙනකොට දැනට නම් මේ ගොඩක් පිරලා තියෙන්නේ මේ වැහි වතුර ඇවිල්ලා. නමුත් මේක අඩි 10ක් යනකොට වතුර ආවා. ඉතින් මේ මට්ටමට වුණොත් මේක අඩි 2ක් 3ක් වගේ පහළ වෙනකොට පහළ මට්ටමට මේ ජලය පැමිණියා. මේ වගේ ඉතින් අය විසින් ලබා දුන්න උපදෙස් මත තමයි මේ කපලා තියෙන්නේ. ඉතින් මේක දැන් කොට දාලා අපි සකස් කරගත්ත යුතු තියෙනවා. ඒක තමයි ඔබ දකින්නේ වෙලින්ද. අපි බලමු දැන් කොහොමද අපි පුවක් වගාව කොහොමද කරගෙන තියෙන්නේ කියන එක. ඉතින් මේකේ අපි බලාපොරොත්තු වෙනවා දැන් පොල් වලවල් කපලා තියෙනවා. නමුත් පොල් හිටවලා මගේ අදහස තියෙන ගම්මිරිස් පොල් සහ දැන් පුවක් හදලා තියෙනවා. තව කොටසක් හදන්න තියෙනවා. ඊට අමතරව මේ කෝපි වගාවක් හිට ආරම්භ කරන්න ඊට පස්සේ එළවලු සකස් කරන දැනටත් වතුර පිරලා තියෙන මේ වැස්සත් එක්ක දුක වර්ෂාව නිසා අපි බලමු කොහොමද පුවක් හදලා තියෙන්නේ කියලා. මේ තමයි මම මේ වෙනකොට සිටවලා තියෙන පුවක් පැල. ඔබට පේන සාමාන්‍ය පරතරය අඩි 6න් 6ට තමයි අපි මේක දාලා තියෙන්නේ. මේ ඔබ දකින්නේ පුවක් පැල හිටවලා තියෙනවා. දිගටම හදලා තියෙන්නේ. මේ ආවට මම අඩි 3ක පමණ අඩි 3ක 4ක ප්‍රමාණයක් උදුරු ගාලා තියෙන්නේ. ඒකට හේතුව වල් ඇවිල්ලා කැලේ ඇවිල්ලා මේ පුවක් පැල වලට ඉතිලා වැල් ඉතිලා ආවරණය වෙලා මේක වර්ධනයට හානියක් වෙයි කියන සැකේ මත. ඉතින් මේ දැනට මම පුවක් පැල 150කට ආසන්න ප්‍රමාණයක් දෛනිකව ඊට දැන් සම්පූර්ණ කරලා තියෙනවා. පුවක් පැල 250ක් සිටීමට තියෙන මේ ඔබ දකින්නේ අර පරතරය අඩි 6ක් කලෙඩක් ඇවිල්ලා තමන්ද වතුර වැඩිලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. ඉතින් මේ තමයි ඔබ මේ පුවක් අඩි 6න් 6ට තමයි දිගටම හිටවලා තියෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන් මේ වගේ දෙයක් ගන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මේ වෙනකොට පුවක් පැල ලබා දෙමින් තිබෙනවා. ඉතින් විශාල පිරිවැයක් නොදරා සිටවන්න පුළුවන් වගාවක් අනාගතයේදී බොහෝ අස්වැන්නක් ලබා ගත හැකි. අපි සාමාන්‍යයෙන් සිදු නොකරන සවුනන්දුවක් නොදක්වන දැන් මේ කොහොතේ පුවක් මිලත් බොහොම ඉහළයි. ඉතින් ඔබටත් පුළුවන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ඉල්ලුම් පත්‍රයක් යොමු කරලා මම ඔබට අවශ්‍ය නම් කෙසේ කරන්නේද යන්න කමෙන්ට් එකක් මට යොමු කරන්න. මම ඔබට සහයෝගය ලබා දෙන්නම්. කෙසේ කළ යුතුද? ඔබ කුරුණෑගල ප්‍රදේශයේ නම් ඔබට සහාය ලබා දෙන්න හැකියාව තියෙන බොහෝසේ. නැත්නම් කොහොමද කාලානුරූපීව ඔවුන් ලබා දෙන පළ වර්ග ගැන දැනුවත් කිරීමක් කරන්න. ඒ සහ ඔබට අවශ්‍ය නම් මම දැනුවත් කරන්නම්. ඉතින් ඔබ මේවන් වගාවන් යොකට යොමු වෙනවා නම් කතා කරන්න, කමෙන්ට් කරන්න. මම ඔබට ඒ අවශ්‍ය උපදෙස් ලබා දෙන්නම්. ඔබ ගත හැකි ස්ථානයන් සම්බන්ධයෙන් සහ මේ මම නම් පොල්පොක් පැල 250ම ගත්තේ නොමිලේ. ඔබටත් නොමිලේ ලබා ගත හැකි පළ වර්ග තියෙනවා. ඒ නිසා ඔබට අවශ්‍ය නම් ඒක මම සකස් කරලා දෙන්නකෝ කියලා තියෙනවා. ඉතින් කොහොම වුණත් මම නැවතත් ඔබට මතක් කරනවා මේ ආරම්භක මොහොතේදී පටන් ගත්ත මොහොතේදීම මේ ඔබ subscribe කරලා නැත්නම් තවදුරට subscribe බටන් එක ඔබලා මට සහයෝගය ලබා දෙන්න. මම ඉදිරියට පවත්වාගෙන යන ඉදිරියේදී මේ ඔබ දකින්නේ දිගටම මේ මොහොතේ මම සකස් කරලා දෙන්න කොටස කරමු. ඉතින් ඔබ මේ තමයි මේකේ වගාවන් රාශියක් කරන අධිෂ්ඨානයක් තියෙනවා. ඉතින් මෙම භූමිය සුරපුරයක් ලෙස පවත්වා ගන්නට වගා කරන්නට මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒ නිසා මහ පොළොවත් එක්ක උර ගැටි මහ පොළොවත් එක්ක හැප්පිලා මහ පොළොවෙන් මම ධනෙ පෙීමට හැකියාවක් පවතින බව මගේ තරයේ විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ දැඩි උත්සාහයකට වෙන්නේ. ඔබටත් පුළුවන් වුණා ඔබ බින් අඟලක් තිබේනම් බින් අඟලකින් හොයම් දෙයක් කරන්නට උත්සාහ කරන්න. අපිට කවුරුත් උදව් ලැබෙන තුරු ඉන්න එපා. උදව් සොයාගෙන යන්න. අපිට ඇවිල්ලා මේ උදව් කරන ප්‍රමාණය අඩුයි. අපිට ඉදිරියට යන්නට උපදෙස් දෙන්නට අපිව දිරිමත් කරන ප්‍රමාණය අඩුයි. කකුලෙන් අදින ප්‍රමාණය තමයි බොහෝසේ ඉහළින්. ඒත් වැටෙන්න එපා. ඔබ මට මෙතනට එන්න මම මේ බිම මිලදී ගන්න මොහොත දක්වාම බොහෝ කෙනෙහිලිකම් සිදු වුණා. එහෙත් මම හැම මොහොතකම හිතන්නේ අපිට ඉන්න සතුරන් සහ අපිට එදිරිවාදී කරන්න අපේ ඔඩියන්ස් එක කියලා.
ඉතින් ඔබටත් එහෙම හිතන්න පුළුවන්. ඔවුන් තමයි අපි දිරිමත් කරන්න කියලා. ඉතින් ඒ නිසා අපිට ඉදිරියට යන්න හැකියාවක් පවතිනවා. අපි උත්සාහ කරන්න. උත්සාහයෙන් නොමැතිව අපිට කිසිම දෙයක් ලබා ගන්නට බෑ. ඉතින් ඔබ මේ දකින මොහොතේදී ඔබ මේ වීඩියෝ එක දැක්කනම් මේ ඉදිරියේදී සිදුවන ක්‍රියාකාරකම් සහ ඔබට මේ දියුණුවක් පවතිනවාද යන්න සහ අපිට පවතින ගැටලු සහ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්නම් මගේ channel එක මාර්ගයෙන්. ඉතින් ඔබට අනාගතයේදී හොඳ භූමියක් දකින්නට අපට දකින්නට දැඩි වෙහෙසක් ගන්න සිටිනවා මම මේ මොහොතේ. ඉතින් ඔබත් ඒ තරමට උත්සාහ කරන්න. ඉතින් ඔබ මම නැවතත් අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ ඔබ තවමත් subscribe කරලා නැත්නම් මගේ මේ ව්‍යායාමයේ සාර්ථක කරගන්නට උත්සාහ සාර්ථක කරගන්නට මගේ තියෙන අඩුපාඩුකම් සියල්ල සමගි එතනත් වතුර පිළිලා. ව්‍යායාම සාර්ථක කරගන්න ඔබ subscribe button එක ඔබලා subscribe කරලා සහයෝගය ලබා දෙන්න. channel එක share කරන්න, comment කරන්න. ඉදිරියට යාම සඳහා ඔබේ සහයෝගය මම දැඩිව බලාපොරොත්තු වෙන මොහොතක්. ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ඔබ මට ඒ සහයෝගය ලබා දෙවි කියන මම දැඩි අවස්ථාවක ඉන්නේ. ඉතින් මම දැනට ඔබට මේ නවතින්නම්. ඉදිරියේදී සිදුවන ක්‍රියාවන් සම්බන්ධයෙන් සහ විවිධ පාත්‍රයන් මත ඔබට මේ දැනුවත් කිරීම සහ ඉදිරි කිරීම නම් බලාපොරොත්තු වෙනවා. ඉතින් මට ඉදිරියට යන්න ඔබ තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා යාළුවන්ට share කරලා අපි ඉදිරියේදී නැවත හොඳ වීඩියෝස් මගින් විතත්යන් මගින් අපි හමු වෙමු. බොහොම ස්තුතියි මේ නරඹුවාට. ඔබ නරඹන මොහොතේ අවසාන වශයෙන් subscribe කරන්න මම දිගින් දිගට බෙන් ඉල්ලන්නේ මේ මට ඔබගේ සහයෝගය අත්‍යවශ්‍ය මොහොතක්. බොහොම ස්තුතියි. ආයුබෝවන්.